කොහොමද යාළුවනේ සුබ උදෑසනක්. එදා වේල YouTube channel එකේ ඔන්න ආයෙත් වීඩියෝ එකක් ගෙනාවා. බලන්න ලොස් ටයිම් එකේ වින් ගිහින් තියෙන විදිය. මම ඔයාලට මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලා හොඳට බලන්න මේකේ වින් ගිහින් තියෙන විදිය. ඔයාලට මම කිව්වා ෆලෝ කරන්න ඕන විදි දෙකක් හෝ තුනක් කිව්වා මම ඔයාලට. දෙකක් කිව්වා අනිවාර්යයෙන් මේ දෙක අනිවාර්යෙන් බලන්න. ලොස් ටයිම් එකේ වුණත් වින් ගිහින් තියෙනවා. මම ඒ කියපු විදිහට මම අද උදේ බැට් කරන යන වෙලාවේ මම බැලුවේ දැන්. ඉතින් ඔයාලා හොඳට බලන්න මේ ලොස් ටයිම් එකේ වින් ගිහිලා තියෙන දේ. මම ඔයාලට කිව්වා විනාඩි 3 පැටර්න් එකක් කඩන්න කියලා. අනිවාර්යෙන් මේ පැටර්න් එක අනිවාර්යෙන්ම හරි ගිහිල්ලා තියෙනවා. මට කියන්න සන්තෝෂයි. 3 පැටර්න් එක 5 පැටර්න් එක අනිවාර්යෙන්ම වැඩ කරලා තියෙනවා මේ ලොස් ටයිම් එකේ. මේකේ දාලා තියෙනවා මම ලොස් ටයිම් එකක් යන වෙලාවේ. ලොස් ටයිම් එකේ තමයි මේ පැටර්න් ටික ගිහිල්ලා තියෙන්නේ. බලන්න හොඳට. ඔයාලා මේ පැටර්න් එක ෆලෝ කරා නම් විනාඩි 3කට පස්සේ ඒ පැටර්න් එක ෆලෝ කරලා බැට් තුනක් දැම්මම නම් ඔයාලා අනිවාර්යෙන් වින්. කිසිම බයක් නැතුව ඔයාලට විනාඩි 3න් 3ට මේ පැටර්න් එක විනාඩි 5 පැටර්න් එක දෙකම වැඩ කරලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාලට මේ සිස්ටම් එක ෆලෝ කරා නම් අනිවාර්යෙන් දිනන්න පුළුවන්. විනාඩි 3 පැටර්න් එක 3ට වැඩි ගිය එක ගමන් විනාඩි 3ක් බැලුවා බෙට් 3ක් දැම්මා. අනිත් 3ක් දාන්න ඕනේ අනිවාර්යෙන් එකකින් දෙකකින් අනිවාර්යෙන් වින් එක එනවම තමයි. ඒ කියන්නේ මම පැටර්න් එක 3 දුන්නා කියන්නේ ඒ 3 පැටර්න් එක අනිවාර්යෙන් විනාඩි 3න් ගලවන්න ඕනේ. ඒක 3න්ම තමයි පනලා ගලවන්න ඕනේ. එහෙම නැතුව ඒ දෙක ගිය ගමන් ගලවන්න එපා. මොකද දෙක ගියොත් පාඩුයි අපිට වැඩක් නැහැ. ඒක බැට් එකෙන් අනිවාර්යෙන් අපි 3ක් ඩබල් කියන්නේ ට්‍රිපල් කරලා අපි ගලව ගන්න ඕනේ. ඒකින්ද තමයි 3 පැටර්න් එකක් ගලවන්න කියන්නේ. අනිත් එක 4ට 5ට ඇල්ලුවට කමක් නැහැ. මොකද අරගෙන අපිට ටිකක් ඇවිල්ලානේ. ඒකින්ද අනිවාර්යෙන් පැටර්න් එක බලන්න ඔයාලා මම දැන් දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් එකක්. ඒ පැටර්න් එක බලන්න. ඒ පැටර්න් එකට ෆලෝ කරන්න ඔයාලා යම් කිසි පැයක් අරගෙන ඒ පැය ෆලෝ කරන්න ඒ සිස්ටම් එකට. සිස්ටම් විනාඩි 3 5 පැටර්න් විනාඩි 10 පැටර්න් එක අල්ලන්න යන්න එපා. ඒකට ලොස් ටයිම් එක දැන් හොඳට බලන්න මේක ලොස් ගිහින් තියෙනවා ලොස් ටයිම් එක. ඒ කියන්නේ මේක හොඳම ලොස් ටයිම් එකේ තමයි මේ 11යි ලොස් ටයිම් එක පටන් ගත්තේ 11යි මට මතක විදිහට 16න්ද කොහෙද ලොස් ටයිම් එක හරියට ඉවර වෙන්නේ 11:24යි ගානේ මම හිතන්නේ. ඒ කියන්නේ විනාඩි 9කට වැඩි කාලයක් ලොස් ටයිම් එක ගිහින් ලොස් ටයිම් මේ වින් 2 3 ගිහිල්ලා තියෙනවා. වින් 2 3 ගියාට ලොස් ටයිම් එක තමයි වැඩි. ඒත් අර මං කිව්ව විනාඩි 3 5 පැටර්න් එක ෆලෝ කරා නම් ඒ ලොස් ටයිම් එකෙත් ඔයාලා වින්. ඒ විනාඩි 3 5 පැටර්න් එක ෆලෝ කරා නම් කිසි ප්‍රශ්න නැතුව ඔයාලට වින් එකක් ගන්න තිබ්බා. තේරුණාද? මුලින්ම ගේම් එකට ආපු ගමන් බලන්න ඕනේ පේ කරන්න කලින් 3ට වඩා යන බැට් එකක්. 3ට වඩා 10ට වඩා නෙමෙයි 3ට වඩා 10ට අඩු එකක් බලන්න. ඒ බලලා ඒ ටයිම් එක ගන්න. අපි හිතමු ඔයා බැට් කරන් දෙනකොට 11:05ට ඔන් කරනවා. ඔන් කරපුවාම 11:05 ඉඳලා 11:06ට යනවා කියනකොට අපි හිතමු 5 බැට් 4ට විතර ගියායි කියලා. ඒ ටයිම් එක අපි බලනවා. ඒ ටයිම් එක බලලා විනාඩි 3ක් බලන්න ඕනේ. විනාඩි 3ක් බලලා තමයි ඊට පස්සේ බැට් කරන්නේ. විනාඩි 3ක් අනිවාර්යෙන් බලන්න ඕනේ නැතුව බැට් කරන්න යන්න එපා. මොකද විනාඩි 3ක් අනිවාර්යෙන් බලන්න ඕනේ. 3ක් කියන්නේ පහේ බැට් එකට කොහොමද වැටෙන්නේ කියලා බලන්න මේ පහේ බැට් එකත් බලන්න ඕනේ. ඒකල්ල දැන් ඔයා ආපු ගමන් අනිවාර්යෙන් විනාඩි 2 3ක් ඇතුළත 3 එකක් 4 එකක් යනවා. ඒ ගිහිල්ලා ඔයා හිතමු ඔයා බලාගෙන ඉන්නවා ඊට පස්සේ විනාඩි 3කින් ඊළඟට ඔයා බැට් කරන්න යන්න එපා. ඔයා විනාඩි 15ක මේක දිහා බලාගෙන ඉන්න. මොකද විනාඩි 5න් කඩන්න පුළුවන් නේ. විනාඩි 5න් කඩන්න පුළුවන්. ඒකෙන්ද ඔයා පොඩ්ඩක් බලාගෙන හිටියා. විනාඩි 15ක බලනකොට ඔයාට අනිවාර්යෙන් 4 5 6 7 එකක් යනවම තමයි. ඒක බලාගෙන හිටියා. ඒකල්ලා ඔය ටයිම් එක ගත්තා. බලාගෙන හිටියා විනාඩි 3න් දර කැල්ලා තියෙන 5න්ද කැල්ලා තියෙන්නේ. අපි හිතමු විනාඩි 5න් කැල්ලා තියෙනවා කියලා. විනාඩි 5 කියන්නේ විනාඩි 5 එනකොට බැට් එකක් දානවා. ඊට පස්සේ තව එකක් දානවා. ඊට පස්සේ තව එකක් දානවා. වින් එකක් පළවෙනි බැට් එකෙන් ඔයා 3 වින් එකක් ගත්තොත් ආයේ විනාඩි 5ක් විතර යනකම් බැට් කරන්න එපා. මොකද අර පැටර්න් එක තමයි යන්නේ. පැයක් ඇතුළත යන පැටර්න් එකක් තියෙනවා. මේ පැටර්න් එක තමයි ගොඩක් වෙලාවට යන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලට මේ සිස්ටම් එක ෆලෝ කරොත් විනාඩි 3 5 සිස්ටම් එක ෆලෝ කරොත් ඔයාලට දවසකට රුපියල් ගාණක් හොයාගෙන කියන්නේ පඩියක් හොයාගෙන ජීවත් වෙන්න පුළුවන්. මේකෙන්ම වුණත්. හැබැයි ඉතින් තණ්හාවට යන්න එපා. මොකද තණ්හාවට ගියොත් අනිවාර්යයෙන්ම ලොස් එකක් එනවා. මොකද සාමාන්‍යයෙන් රුපියල් 2000 3000 දාලා රුපියල් 7-8000 හදන්න යන්න එපා. රුපියල් 2000 3000 තියෙනවා නම් රුපියල් අපි හිතමු රුපියල් 5000ක් තියෙනවා කියලා. රුපියල් 5000ක් තියෙනවා නම් රුපියල් 2000 2500ක් හදාගත්තා. පාඩුවේ අයින් වුණා. ඒක අනිවාර්යෙන් විත්ඩ්‍රෝ කරගන්න. ඒ ඔයා වැඩිපුර ගන්න එක අනිවාර්යෙන් විත්ඩ්‍රෝ කරගන්න. ඒක තියන්න එපා. අර තිබ්බ මුදල විතරක් තියාගන්න. රුපියල් 5000 දැම්මම මේ 5000 තියෙන ඉතුරු රුපියල් 2000 තියෙනවා. මේ 2000 විත්ඩ්‍රෝ කරගන්න.
තේරුණාද? අනිවාර්යෙන්ම ඔයා 3 පැටර්න් එක ෆලෝ කරන්න ඔයාලා අනිවාර්යෙන් පැයක් ඇතුළත ඔයාලා බැට් කරන්න එනකොට අනිවාර්යෙන්ම හොඳට බලන්න දැන් 11ට එනවනේ 11ට එන්න. ඒතකොට පැයක් තියෙනවනේ. ඒ පැයේ අනිවාර්යෙන් විනාඩි 15ක ඉඳලා විනාඩි 45ක් තියෙනවා. ඔයාලට විනාඩි 45න් බැට් 3ක් පේස් කරගන්න පුළුවන් කිසි ගින්නක් නැතුව. තේරුණා? බැට් 3ක්. බැට් 3ක් දාගන්න කියන්නේ අපි හිතමු 150 බැට් එකක් දානවා. අනිත් එක දානවා රුපියල් 80න් විතර. ඔය බැට් 3 මේ 150 තුනේ එකක් කඩාගත්තා කියන්නේ රුපියල් 450 500 සෙට් වෙනවා ඔට්ටු දෙකකින්. ඒ වගේ ඔට්ටු 3ක් දාගත්තා කියන්නේ මේ පැයක් ඇතුළත රුපියල් 2000ක් විතර හැදිලා. හැම එකටම බැට් කරන්න යන්න එපා. ඔයා බැරිලා තොට්ටුවක් ආවට පස්සේ ආයේ විනාඩි 5ක් විතර බලන්න මේ පැටර්න් එක ඊළඟට කඩන්නේ විනාඩි 3න් 4න් කඩනවා මේ පැටර්න් එක. ඒ පැටර්න් එකම තමයි මේ පැයේ යන්නේ. හොඳට බලන්න ඉන්න මේ ලොස් ටයිම් එක තමයි මම මේ වීඩියෝ දාලා තියෙන්නේ ස්ක්‍රීන්ෂොට් එක දාලා තියෙන ලොස් ටයිම් එක. මේක විනාඩි ලොස් ටයිම් එක ගියා විනාඩි 9ක් විතර. මැදින් බින්නයක් දෙයක් දීලා තියෙනවා. දීලා තියෙන එක අරමයි විනාඩි 3 5 පැටර්න් එකට අනිවාර්යෙන්ම සෙට් වෙන විදිහ තමයි මේ ලොස් ටයිම් එකේ පින් එක දීලා තියෙන්නේ. හොඳට බලන්න ඕනේ. ඔයාලට ටයිම් එක දාන්න විදිහ තිබ්බේ නෑ මට. ඉතින් ඔයාලා හොඳට බලන්න. ඔයාලට ගේමක් ගහන්න පුළුවන් මට දැන් මේ YouTube එකෙන් අලුතෙන් දාලා තියෙන ඉන්ද මට මේ වීඩියෝ එකක් දාන්න බෑ. මම බලනවා ලයිව් එකක් දාන්න මේ මගේ කලින් channel එක නැතුනේ හින්දා මම පොඩ්ඩක් අවදානමේ ඉන්නේ. ඒකින්ද මේකෙත් දැන් subscribe පොඩ්ඩක් එනවා. ඉතින් ඒකින්ද මට වීඩියෝ එකක් දාන්න තමයි මම අනිවාර්යෙන් live bet කරන එකක් දාන්න තමයි මම WhatsApp වල හරි දාන්න බලන්න ඉන්නේ. ඉතින් පොඩ්ඩක් ඉවසන්න ඉන්න යාළුවෝ අනිවාර්යෙන්ම WhatsApp එකේ නම් දැන් කට්ටිය පොඩ්ඩක් ඉන්නවා. ඒ කට්ටියත් එක්කම යනවා. අලුතෙන් කට්ටිය ඇඩ් කරගන්න නෑ මේ දවස්වල. බලමු ලබන මාසේ විතර අනිවාර්යෙන් තව ටිකක් එකතු කරගන්න. දැන් මත් එක්ක ඉන්නවා 50ක් විතර ලයිව් බැට් කරනවා දැන්. දෙයියන්ගේ පිහිටෙන් ඒ කට්ටිය නම් ගානක් හොයා ගන්නවා. ඉතින් ඒ ජොබ් එකක් කරා වගේ තමයි මේකෙන් ගේමක් ගහන්න පුළුවන්. හැබැයි ඉවසන්න ඕන. ඔයාලා දවසක් මැරලා ගන්න රුපියල් 2000 2500 ඒ පාඩිය පැයක් වගේ ඇතුළත අනිවාර්යෙන් අරගන්න පුළුවන්. පැයක් කියන්නේ ඉතින් ඉවසන්න පුළුවන් නම් ගේමක් ගහන්න පුළුවන්. එහෙම නැතුව තණ්හාවේ ලස්සයක් තිබ්බත් මේක වැඩක් නැහැ. තණ්හාවේ ලස්සයක් දාලා ලස්ස 10ක් හදන්න ලස්සයක් 50000ක් හදන්න යන්න ඕනේ. ලස්සයක් තියනවා කියන්නේ රුපියල් 10000ක් හදා ගන්නවා කියන එක ඊසි ගේම. රුපියල් 10000ක් කියන්නේ මාසෙට ලස්ස 3ක පඩියක් ගන්න පුළුවන්. තේරුණාද? මාසෙට ලස්ස 3ක රුපියල් ලස්සයක් තියනවා කියන්නේ account එකේ. සාමාන්‍යයෙන් දවසට 10000ක් හදනවා කියන්නේ ඊසිනේ. ඊසි ගේමක්. ඒකින්ද හොඳට